හරි 21 වෙනි ප්‍රශ්නට යමන් ප්‍රතික්‍රියා සෙට් එකක් දීලා තියෙනවා මම බෝඩ් එකේ එකක් ලියුවා පළවෙනි ප්‍රතික්‍රියාව මේකනේ මම ඇල්කයින් එකකට H2PD බේරියම් සල්ෆේට් ක්විනෝලින් දානවා එතකොට මොකද හැදෙන්නේ ඇල්කීනය හැදෙනවා ඇල්කීනය හැදෙනවා මේක තමයි බං එතකොට A කියලා කියන්නේ හරිද හරි A කියලා කියන්නේ මේක එතකොට A වලින් තමයි බං ඊළඟ එක හැදෙන්නේ ඈ හරි A වලට දානවලු HBr පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr දානවලු බං පෙරොක්සයිඩ් මාධ්‍යයේදී පෙරොක්සයිඩ් මාධ්‍යයේදී හරිද මේමයි ඔක්කොම කලින් අපි HBr කොහොමද මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා පොඩ්ඩක් බලමු ඈ මේ පෙරොක්සයිඩ් නැතෝ ඉස්සරෝම හරි පෙරොක්සයිඩ් රහිතව HBr දානවා හරිද හරි බලපංකෝ CH3 CH CH2 තමයි ඇල්කීනය වෙන්නේ හරි HBr තියෙනවා බං HBr තියෙනවා මේක ඩෙල්ටා ප්ලස් විදියටත් මේක ඩෙල්ටා මයිනස් විදියටත් ආරෝපණය වෙලා තියෙනවා මොකද මේක ද්‍රව්‍ය සංයෝගයක්නේ හරි මෙන්න මේ ද්විත්ව බන්ධනයේ තියෙන ෆයි බන්ධනය කැඩිලා තමයි බං මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කැඩෙන්න පුළුවන් පැති දෙකයි මෙහෙට කැඩෙන්නත් පුළුවන් මෙහෙට කැඩෙන්නත් පුළුවන් හරි බලමුකෝ මෙහෙට කැඩුනොත් එහෙම මේක ගන්නකො ඔහෙට කැඩුනොත් එහෙම මෙහෙට කැඩුනොත් එහෙම මේ C පරමාණුව ධන වෙනවා මේක ඍණ වෙනවා එතකොට මොකද වෙන්නේ මේ H+ එක මේ ඍණ ස්ථානයට බැඳෙනවා එතකොට මේක කැඩිලා යනවා කියන්නේ මේක මෙහෙම වෙනකොට Br එකේ මේ බන්ධනය මෙහෙට කැඩෙනවා Br එකේ බන්ධනය මෙහෙට කැඩිලා එතකොට මේක H+ වෙනවානේ H+ එකයි මෙතන ඍණ වෙච්චි ඍණ වුණානේ H+ එක මේ ඍණ ස්ථානයට බැඳිලා අවසානයේදී CH2 බවට පත් වෙනවා එතකොට මේක අවසානයේදී මෙතනින් පත් හැදෙන්නේ මොකද්ද CH3 CH2 CH2 plus කියන කාබෝකැටායනය නිර්මාණය වෙනවා. ඔය බං මේ පැත්තට කැඩුනොත් අනිත් පැත්තට කැඩෙන විදිහත් අපි බලමු. අනිත් පැත්තට කැඩෙන විදිය CH3 CH CH2 කියන එක උඩ දැන් අර විදිහටම H Br තියෙනවා ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් තියෙනවා. හරිද? මේ බන්ධනය මෙහෙට කැඩෙන්නේ නැතුව දැන් මේ පැත්තට කැඩෙන විදිය බලමු. හරිද? හරි මේ පැත්තට කැඩිලා මේ H එක ගාවට යනවා කියලා දැන්. හරි. එතකොට වෙන්නේ මොකද්ද? මේ ෆයි බන්ධනය මෙහෙට කැඩුනහම මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. එතකොට මේ ඍණ වුණාම මේක මෙහෙට කැඩෙනවා. මේක මෙහෙට කැඩුනහම මේක Br මයිනස් එකක් වෙලා මේක H+ එකක් එනවා. මේ H+ එක මෙතනට බැඳෙනවා. එතකොට හැදෙන්නේ මොකද්ද? CH3 මේක පොඩ්ඩක් තියමු CH තියෙනවා CH3 කියලා හැදෙනවා. ඒ වගේම මේ බන්ධනය මෙහෙට කැඩෙනකොට මේ C පරමාණුව ධන වෙනවා. හරිද? හරි. මේ තියෙන්නේ පුතේ කාබෝකැටායන දෙකක්. මේක ප්‍රාථමික කාබෝකැටායනයක්. මේක ද්විතීයික කාබෝකැටායනයක්. හරිද? Br මයිනස් ඇවිල්ලා මෙතනට බැඳුනහම හැදෙන ප්‍රතිඵලය තමයි CH3 CH2 CH2 Br. ඒ වගේම Br මයිනස් ඇවිල්ලා මෙතනට බැඳුනහම හැදෙන ප්‍රතිඵලය තමයි CH3 CH Br CH3. හරිද? මේක සහ මේක සාමාන්‍යයෙන් HBr දැම්මහම හැදෙනවා ඔය දෙකම. හරිද?
මේක සුළු ඵලය බං. සුළු ඵලය. මේක ප්‍රධාන ඵලය. හරි ඒකයි එහෙම වෙන්නේ. ඒකට හේතුව මේකයි. ද්විතීයික කාබෝකැටායන ප්‍රාථමික කාබෝකැටායන වලට වඩා ස්ථායීතාවයෙන් වැඩි. එතකොට වැඩි හරියක් ස්ථායීව තියෙන්නේ මෙන්න මේ කාබෝකැටායන. ඉතින් වැඩි හරියක් මෙහෙම තියෙන නිසා වැඩිපුර හැදෙන්නේ මෙන්න මේ ප්‍රධාන ඵලය. මේ මෙතන තියෙන ඵලය තමයි හැදෙන්නේ වැඩිපුර හැදෙන්නේ. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් පෙරොක්සයිඩ් රහිතව HBr දැම්මහම වෙන වැඩේ. නමුත් පෙරොක්සයිඩ් සහිතව HBr තිබ්බහම වෙන වැඩේ බලමු. ඒක චුට්ටක් අතර වෙනස්. හරි. බන්ධනයක් කැඩෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකයි බං. ඒ දෙක තමයි සමවිච්ඡේදනය සහ විෂම විච්ඡේදනය. විෂම විච්ඡේදනයක් වුණොත් නම් හැදෙන්නේ අයන. ඒ කියන්නේ විෂම විච්ඡේදනයේදී වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මේක ගනින්කෝ. HBr මේ බන්ධනය මෙහෙට කැඩුනොත් බං මොකද වෙන්නේ කියලා මේ විෂම විච්ඡේදනයක් වුණොත් එමේ හැදෙන්නේ H+ සහ Br-. H+ සහ Br-. හැබැයි බං මේක දෙපැත්තට සම විච්ඡේදනය වුණොත් සම විච්ඡේදනයක් වුණොත් එහෙම හැදෙන්නේ අයනයක් නෙවෙයි මුක්ත කණ්ඩක කියලා જાතියක්. හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකයයි Br මුක්ත කණ්ඩකයයි. ඇත්තටම පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr කැඩෙන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒක දැනන් ඉන්න ඕනේ. හරිද? හරි. දැන් මේකෙදී මෙන්න මේ සංයෝගය තියෙනවා. CH3 CH CH2 සංයෝගය තියෙනවා. හරිද? මේකෙදි කරන්නේ මේ මුක්ත කණ්ඩකය ගිහිල්ලා පහර දෙනවා මෙන්න මේ C පරමාණුවට. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනය මෙහෙට කැඩෙනවා. මේ බන්ධනය මෙහෙට කැඩෙනවා. ඒතර අවසානයේ මොකද හැදෙන්නේ? CH3 මේ බන්ධනයත් කැඩෙන්නේ මේ භාගයට කැඩෙන්නේ. භාගයට කැඩුණාම මෙතන හැදෙන්නේ CH3 CH CH2 Br. ඔහොමයක් තමයි හැදෙන්නේ. හරිද? ඊට පස්සේ මේකට ඇවිල්ලා අර හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකය. හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකයේ තියෙනනේ මේ ඉලෙක්ට්‍රෝනය. ඒ දෙක මේ විදිහට මේකටත් භාගය තල ගහන්නේ සාමාන්‍යයෙන් ඔය මේ එකතු වෙනවා කියලා පෙන්නන්න මේක ගහන්නේ. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනයයි කාබන් වල ඉලෙක්ට්‍රෝනය එකතු වෙලා අවසානයේදී CH3 CH2 Br කියන සංයෝගය හැදෙනවා. මේක හරියට අර ඉස්සෙල්ලා හැදෙන සුළු ඵලය වගේ. නමුත් ඒ ක්‍රමයෙන් නෙවෙයි මේක හැදෙන්නේ. මේක හැදෙන්නේ මෙන්න මේ ක්‍රමයෙන්. සමවිච්ඡේදනය වීම නිසා. මුක්ත කණ්ඩක දෙකක් අවසානයේදී එකතු වෙලා මෙතන හයිඩ්‍රජන් එකක් එකතු වුණා. මේ මුක්ත කණ්ඩකය කාබන්ට පහර දීලා මේ බන්ධනය අර්ධව කඩනවා. ඒ කියන්නේ මේක කඩන්නේ මේ විෂම විදියට සම විදියට. එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට යනවා. එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට යනවා. හරිද? එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට යනවා. ඒ ඉලෙක්ට්‍රෝනයයි මේ Br වල ඉලෙක්ට්‍රෝනය එකතු වෙලා තමයි CH2 Br හැදෙන්නේ. ඒ වගේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයයි හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය එකතු වෙලා තමයි CH කියන මේ බන්ධනය හැදෙන්නේ. අවසානයේදී කොහොමත් අරක තමයි ප්‍රතිඵලය වෙන්නේ. ඒතර මේක තමයි B කියලා කියන්නේ. A කියන්නේ අරක B කියන්නේ මේක. ඒ අනුව උත්තරය අපිට බලන්න පුළුවන්.
අංක 4 නේද? අංක 4. හරි.